හරි. එහෙනම් අපේ ළමයි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. තිරුවන් සරණයි. ඉතින් පුතේ අපි ස්පුරුදු පරිදි අද සඳුදා දවසේ බ්‍රයිට් මයින්ඩ් ඔන්ලයින් පාසල හරහා ඉතිහාසයේ පන්තිය සුපුරුදු පරිදි ආරම්භ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුතේ අපි ඇත්තට මේ වෙනකොට ඔයාලට දීලා තියෙන ටියුට් එකේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන කියන මාතෘකාව පිළිබඳව තමයි සාකච්ඡා කරමින් ඉන්නේ. එතකොට අපි ගිය සතියේ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන යටතේ මම හිතන්නේ ප්‍රයෝජන 3ක් විතර දුන්නා. නේද? කාට හරි දරුවෙකුට මයික් එක පොඩ්ඩක් ඔන් කරලා ඒ දුන්න ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන 3 මට පොඩ්ඩක් පුතේ ඇහෙන්න චුට්ටක් කියන්න බලන්න. එක්කෙනෙක් කවුරු හරි කියන්න බලන්න. අතීතය තුලින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගැනීම ඔව්. තමාගේ මාතෘභූමිය පිළිබඳව අවබෝධ කර ගැනීම ඔව්. අපේ මුතුන් මිත්තන් රටේ සංවර්ධනයට දැක් වූ ආකාරය හඳුනා ගැනීම. right. බොහොම හොඳයි. ධෝනි අපිට අර එතකොට ඒ ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන ටික අපි ගිය සතියේ දුන්නා නේද? දැන් අද අපිට හතරවෙනි ප්‍රයෝජනේ ඉඳන් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. නේද? අපි බලමු හතරවෙනි ප්‍රයෝජනේ වශයෙන් අපිට දක්වන්න පුළුවන් මොකක්ද කියලා. පුතේ ඉතිහාසයේ හැදෑරීම තුළින් මුතුන් මිත්තන්ගේ ලියාගන්න එපා කවුරුත්. මුතුන් මිත්තන්ගේ විශිෂ්ට නිර්මාණ හා ඔවුන් අපට දායාද කළ ගුණාංග හඳුනා ගැනීම. මේ බලන්න පුතේ ඉතිහාසයේ හැදෑරීමේ අනෙක් ප්‍රයෝජනේ නේද? මුතුන් මිත්තන්ගේ විශිෂ්ට නිර්මාණ හා ඔවුන් අපට දායාද කළ ගුණාංග හඳුනා ගැනීම. පුතේ එතකොට ඉතිහාසයේ හැදෑරීමේ තවත් ප්‍රයෝජනයක් තමයි අපිට ලැබෙන. මේ මුතුන් මිත්තන් අපිට දායාද කළ විශිෂ්ට නිර්මාණ පිළිබඳව අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඇත්තටම පුතේ ඔයාලා වැව්පැදි රාජ්‍යයට ගියොත් අනුරාධපුර පොළොන්නරුව වගේ ප්‍රදේශවලට ගියොත් නේද අපේ මුතුන් මිත්තන් මේ රටේ අනාගතයේ වෙනුවෙන් සිදු කරපු විශිෂ්ට නිර්මාණ මොනවද කියලා හඳුනා ගන්න පුළුවන්. අද වගේ පුතා යන්ත්‍ර සූත්‍ර බැකෝ යන්ත්‍ර වගේ දේවල්, ඒ වගේම පස් කපන යන්ත්‍ර වගේ දේවල්, පස් ඇද යන යන්ත්‍ර වගේ දේවල් ඒ මුකුත්ම තාක්ෂණයක් අතීතයේ තිබුණේ නැහැ. මිනිස්සුන්ගේ අතීත මුතුන් මිත්තන්ගේ දෑතේ සවියෙන්මයි මේ නිර්මාණ සිද්ධ කළේ නේ. ඒ විශ්මිත නිර්මාණ. ගුවන්විලි සෑ, ජේතවනේ, වැව් අමුණු දාගැබ් දැක්කාම අපිට පුදුම හිතෙනවා නේද? අතීත මුතුන් මිත්තන් මේ තරම් විශිෂ්ට නිර්මාණ රාශියක් අපේ ඉතිහාසයට අපේ අනාගතය වෙනුවෙන් දායාද කරන්න කොච්චර කැප වෙන්නේ නැද්ද කියලා අපිට හිතෙනවා නේ. ඉතින් පුතේ ඒ ඉතිහාසය ඉගෙනීමෙන් අපිට ලැබෙන ප්‍රයෝජනයක් තමයි මුතුන් මිත්තන්ගේ විශිෂ්ට නිර්මාණ හා ඔවුන් අපිට දායාද කළ ගුණාංග හඳුනා ගැනීම. මේ ගුණාංග කියන එකෙන් කියවෙන්නේ ගුණධර්ම කියන එක. ඇත්තටම ඉවසීම, කරුණාව, දයාව, මෛත්‍රිය,
අනුකම්පාව නේද? වගේ වටිනා ගුණ ධර්මයන් ගුණාංගයන් අපිට ඉතිහාසයේ මුතුන් මිත්තන් සදාකල්හිම ඉතිහාසය තුළ අපිට උගන්වලා තියෙනවා. අනේ ප්‍රයෝජනේ පුතේ අපිට ඉතිහාසයේ හැදෑරීමෙන් ලැබෙනවා. ඒ ප්‍රයෝජනේ අපි මතක තියාගන්න ඕනේ. මුතුන් මිත්තන්ගේ විශිෂ්ට නිර්මාණ හා ඔවුන් අපට දායාද කළ ගුණාංග හඳුනා ගැනීම. ලියන්න එපා කවුරුත්. ඉස්සලා බලා ගන්න. හරි? අපි සාකච්ඡා කරලා හිමින් ලියාගනිමු. කවුරුත් සටහන් ලියාගන්න කලබල වෙන්න එපා. ඉස්සලා ඉගෙන ගන්න. හරි. අපි යමු දෙවෙනි නෙවෙයි පස්වෙනි කාරණා. එදා ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන තුනක් කියලා දුන්නානේ. අද හතරවෙනි කාරණාව ඉඳන් තමයි උගන්වන්න තියෙන්නේ. අපි බලමු පස්වෙනි කාරණාව මොකක්ද? අතීත පාලකයා ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ ආකාරය හඳුනා ගැනීම. බලන්නකො පුතේ ඉතිහාසයේ හැදෑරීමෙන් අපිට ලැබෙන තවත් ඉතාමත්ම වටිනා ප්‍රයෝජනයක් තමයි මොකක්ද? අතීත පාලකයන් ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ ආකාරය හඳුනා ගැනීම. පුතේ මේ රටේ පාලකයෝ නිරතුරුවම මහජනතාවගේ යහපත සඳහාමයි ක්‍රියා කළේ. ඇත්තටම අතීත පාලකයෝ පුතේ ධාර්මික පාලකයෝ. ඔයාලා අහලා ඇති අපේ රට අවුරුදු 44ක් පාලනය කරපු එරාර රජුරෝ පවා මේ රට පාලනය කරපු ධාර්මික පාලකයෙක්සේ තමයි අපි සැලකන්නේ. දස රාජ ධර්මයෙන්, ඒ වගේම දස ශක්තිවත් වලින්, ඒවා වලට ලොකු පන්තිවලදී දස රාජ ධර්ම, දස ශක්තිවත්, සතර බ්‍රහ්ම විහරණ වගේ ඒ රාජ්‍ය පාලන ධර්මයන් පිළිබඳව ඉගෙන ගන්න පුළුවන්. අන්නේ දැහැමි ප්‍රතිපත්ති වලින් තමයි අපේ රජවරු මේ රට පාලනය කරන්නේ. ඒ වගේම මහජනතාවගේ යහපත සඳහාමයි ක්‍රියා කළේ. මිනිස්සුන්ට ගොවිතැන්පත් කරගන්න වැව් අමුණු ටික සදලා දුන්නා. මිනිස්සුන්ට ආධ්‍යාත්මික සංවර්ධනය, ඒ කියන්නේ ගුණධර්මයන් වර්ධනය කරගන්න පුතේ විහෙර විහාර ඉදි කරලා ඒ කටයුතු කරලා දුන්නා. සමගියෙන් සහජීවනයෙන් ජීවත් වෙන්න ආගමික සාමකාමී වාතාවරණය නිර්මාණය කළා දුන්නා. අපේ පුතේ එහෙමනම් අතීත පාලකයන් මහජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ ආකාරය අපිට ඉතිහාසය තුළින් අනිවාර්යයෙන්ම හඳුනා ගන්න පුළුවන්. එහෙමනම් ඔන්න අපි පස්වෙනි ප්‍රයෝජනයේ හැටියට තේරුම් ගත්තා. අතීත පාලකයන් ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ ආකාරය හඳුනා ගැනීම. ලියන්න එපා කවුරු. හරි? බලමු මේ ප්‍රතිඵල පහක් තමයි අපිට මේ විදිහට දක්වන්න පුළුවන්කම තියෙන්නේ. අපි කතා කළා එදා අතීතය තුළින් වර්තමානයේ තේරුම්ගෙන අනාගතය ගොඩනගා ගැනීම. ඒ වගේම දෙවෙනි ප්‍රතිඵලය හැටියට අපි ඉගෙන ගත්තා තමාගේ මාතෘ භූමිය පිළිබඳව අවබෝධ කර ගැනීම. තුන්වෙනි ප්‍රතිඵලය හැටියට අපි ඉගෙන ගත්තා අපේ මුතුන් මිත්තන් රටේ සංවර්ධනයට දායක වූ ආකාරය හඳුනා ගැනීම කියන කාරණාව ඉගෙන ගත්තා. අද අපි ඉගෙන ගන්නවා මුතුන් මිත්තන්ගේ විශිෂ්ට නිර්මාණ හා ඔවුන් අපිට දායාද කළ ගුණාංග හඳුනා ගැනීම. අතීත පාලකයන් ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ ආකාරය හඳුනා ගැනීම. දැන් ඔන්න ලියා ගන්නවා වගේ නෙමෙයි. හරි? ලියා ගන්නවා වගේ නෙමෙයි. මේක අලුතින්ම 6 වසර පන්තියට ආපු අපේ දුවල පුතාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕන. පළවෙනි වාර පරීක්ෂණයේ ප්‍රශ්නයක් මේක. හරි? අනිවාර්යයෙන්ම පළවෙනි වාර පරීක්ෂණයේ මේ ප්‍රශ්නය දෙනවා. මොකද මම අපේ ඉස්කෝලේ පේපරේ හරි ගස්සනකොට මේ ප්‍රශ්නය දානවා. මම විශ්වාස කරනවා ඉතිහාසය උගන්වන හැම ගුරුවරයෙක්ම පාසලක දරුවන්ට ඉතිහාසයේ ඉගෙනීමෙන් ලැබෙන ප්‍රයෝජන ටික ලියන්න විභාගයේදී අනිවාර්යයෙන්ම දෙනවා. ඒක අනිවාර්ය දෙයක්. ඒ නිසා අපේ පුතාලා මෙතන කරුණකුණක් දාලා තියාගන්න ඕනේ. මේක වාර විභාගයට අහන ප්‍රශ්නය. එහෙමනම් ඔන්න ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන පහක් මම කියලා දුන්නා. ඒ පහම ඔයාලා මතක තියාගන්න ඕනේ. අද 4යි 5යි කියලා දුන්නා.
මේ දෙක පුතේ දැන් ලියන්න. දැන් ලියන්න හැමෝම. බෝඩ් එක දිහා බලලා දැන් ලියන්න. ප්‍රතිඵලය තමයි අතීත මුතුන් මිත්තන්ගේ විශිෂ්ට නිර්මාණ හා ඔවුන් අපට දායාද කළ ගුණාංග හඳුනා ගැනීම. පස්වෙනි එක තමයි අතීත පාලකයන් ජනතාවගේ යහපත සඳහා ක්‍රියා කළ ආකාරය හඳුනා ගැනීම. හරි. ලියාගෙන ඉවරයිද කියලා කියන්න පුතේ බලන්න. හැමෝම කතා කරන්න බලන්න ඉවර කට්ටිය. ඉවරයි අපේ හාමුදුරුවනේ. ඉවරයි හාමුදුරුවනේ. ඉවරයි නේ? බොහොම හොඳයි. හරි. අපි මේ ආකාරයි මේ දෙමු නේද මේ ලියාගත්ත ටික කියන්න. අනික් කට්ටියටත් ඇහෙන්න කියන්න දෙන්නකොට අවස්ථාව දෙන්න. මං නම කියන දෙන්න කියන්න. හරි? කාවින්ති දුව කියන්න බලන්න කුරුණෑගලෙන් සම්බන්ධ වෙන්න. හැමෝටම ඇහෙන්න කියන්න බලන්න. අනික් කට්ටිය මයික් ඔන් කරන්න එපා. කාවින්ති දුව ඔන් කරලා කියන්න බලන්න. ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන මොනවද කියලා හැමෝටම ඇහෙන්න. වෙන කෙනෙකුට අපි දෙමු නේද? මෙනුරිමා නේද? මෙනුරිමා දුව කියන්න බලන්න. මෙනුරිමා. එහෙනම් අපි කැමැති කාට හරි දෙමු කියන්න නේද? සමහර කට්ටියට සිග්නල් ප්‍රශ්න ඇති. කැමැති දුවෙක් හරි පුතෙක් හරි ප්‍රතිඵල පහ කියන්න බලන්න හැමෝටම ඇහෙන්න. සර් බෝඩ් එක පේන්නේ නැහැ. හරි. අපි එහෙනම් ඊළඟ මාතෘකාවට යමු නේද පුතේ? හරි. ඉතිහාසය හැදෑරීමේ මූලාශ්‍ර කියන මාතෘකාව තමයි අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ. පුතේ අපිට ඉතිහාසයේ තොරතුරු ලබා ගන්න තියෙන දේවල් වලට තමයි අපි මූලාශ්‍ර කියලා කියන්නේ. බලන්න. මූලාශ්‍ර කියලා කියන්නේ මොනවද? මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසයේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට තියෙන දේවල් වලට මූලාශ්‍ර කියලා කියනවා. මූලාශ්‍ර කියන කිස්සලම ඉගෙන ගන්න බෑ නේද? මූලාශ්‍ර යනු ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ
මේ බලන්න පුතේ. අපි මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලුම දෑ. ඒ කියන්නේ සියලුම දේවල් වලට තමයි අපි මූලාශ්‍ර කියලා කියන්නේ. හොඳට මතක තියාගන්න. මූලාශ්‍ර කියලා කියන්නේ අපි ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ. හරි? එතකොට මෙන්න මේ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. අපිට ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට තියෙන මූලාශ්‍ර පුතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. ඔන්න බලන්න. ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ වලට නැත්නම් සියලු දේවල් වලට අපි මූලාශ්‍ර කියලා කියනවා. පැහැදිලිද? අන්න. ඒ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි අංක 1 සාහිත්‍ය මූලාශ්‍ර. අංක 1 සාහිත්‍ය මූලාශ්‍ර. ඉතිහාසය හැදෑරීමේ පළවෙනි මූලාශ්‍ර කොටස තමයි සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඉතිහාසය හැදෑරීමේ දෙවෙනි මූලාශ්‍ර කොටස තමයි පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. පැහැදිලිද පුතේ? ඔන්න ඔයාලා හොඳට තේරුම් ගන්න. ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දේවල් වලට සියලු දෑ වලට අපි කියනවා මූලාශ්‍ර කියලා. ඒ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. හරිද? ඒ කොටස් දෙක තමයි සාහිත්‍ය මූලාශ්‍ර හා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ. ඔන්න ඔය කොටස් දෙක පිළිබඳව තමයි අපි මෙතනදී පුතේ සාකච්ඡා කරන්නේ. අපි එහෙමනම් පොඩි නෝට් එකක් මේ විදිහට දාගනිමු. පේජ් අංක 7, ඒ කියන්නේ ටියුට් එකේ 7 වෙනි පිටුවේ ඔන්න ඔය කට්ටියගේ ස්ක්‍රීන් එක තුල පේනවා ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර කියන කොටස තමයි අපි සාකච්ඡා කරන්නේ. දන්නවා කවුරුත්? හරි. අපි එහෙනම් ලියාගනිමු. අපි ලියාගනිමු. ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර ඉතා වැදගත්ය. ඉතිහාසයේ හැදෑරීමේදී මූලාශ්‍ර ඉතා වැදගත්ය. මම වේගෙන් යන්නේ නැහැ. මීට කියන්නේ ලියාගන්න. ඉතිහාසයේ හැදෑරීමේදී මූලාශ්‍ර ඉතා වැදගත්. එම ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර යනු ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර යනු පුතා උද්ෘතයක් තුනේ මේක ලියා ගන්න. එම ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර යනු කියලා පහළ රූලේ ලස්සනට උද්ෘතයක් කියලා ලියාගෙන මෙන්න මේ වාක්‍ය ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර යනු කියලා මේ ටික ලියා ගන්න. ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දේවල් කියලා කිව්වත් හරි. දෑ කියලා ලියන්න. ඒක ගැලපෙනවා. ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ. ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ. ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ.
ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ උද්දෘත වහලා හැමෝම අලුත් ඡේදයකින් ලියා ගන්නද අලුත් රෝලකින් ලියා ගන්නද මෙහිදී අපිට ඡේදයක් ලියා ගන්න මෙහිදී අපිට ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර මෙහිදී අපිට ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. මෙහිදී අපිට ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. මෙහිදී අපිට ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. මෙහිදී අපිට ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. පුතා 1 2 කියලා දාලා මෙන්න මේ දෙක ලියා ගන්න ලස්සනට රතු පෑනකින් ලියා ගන්න. ඉතිහාසයේ හැදෑරීමේ මූලාශ්‍ර කොටස් දෙක රතු පෑනකින් හැමෝම ලියා ගන්න. අංක 1 සාහිත්‍ය මූලාශ්‍ර අංක 1 සාහිත්‍ය මූලාශ්‍ර අංක 2 පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර හරි වේගය වැඩිද නෑනේ මම දැන් ගොඩක් මේක කියවෙන්න හිටියන්තු 3-4 පාරක් කියවන්න ලියා ගන්න බැරිද බොහොම හිමින් තමයි කරන්නේ වේගය වැඩි කියලා දානවා සමහර කට්ටිය චුට්ටක් මයික් එක ඔන් කරන්න බලන්නකෝ වේගය වැඩිද පුතේ කියන්න බලන්න හැමෝම නෑ නේද චුට්ටක් අපේ හාමුදුරනේ. චුට්ටක් අපේ හාමුදුරුවනේ චුට්ටක් අපේ හාමුදුරුවනේ වේගය වැඩි. ආ ලියා ගන්න බැරි වුණ කවුරුත් ඉන්නවද නෑ හාමුදුරනේ දෙවෙනි එක මොකද්ද? පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර අපි උඩින් ලිව්වේ මේ උද්දෘතය ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ ඊට පස්සේ අපි ලිව්වා මෙහිදී ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ කියලා. මෙහිදී ඉතිහාසයේ හැදෑරීමට ඇති මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ කියලා අපි ලිව්වා. ඊට පස්සේ මේ කොටස් දෙක සඳහන් කරගත්තා. අංක 1 සාහිත්‍ය මූලාශ්‍ර අංක 2 පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. ඔන්න එතකොට අපිට ඉතිහාසය හදාරන්න තියෙන ප්‍රමුඛතම සාධකයේ ලෙස මූලාශ්‍ර පෙන්වලා දෙන්න පුළුවන්. අපි මූලාශ්‍ර ලෙස හඳුන්වන්නේ ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ අපි ඉතිහාසය හැදෑරීමේදී මූලාශ්‍ර කියලා කියන්නේ ඉතිහාසයේ පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ. එහිදී අපේ පුතේ මේ මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා කිව්වා. ඒ කොටස් දෙක තමයි මෙන්න මේ තියෙන්නේ. සාහිත්‍ය මූලාශ්‍ර පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර. right. අපි ඊළඟ කොටසට යන්නයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ ටික පිළිබඳව පැහැදිලිද හැමෝටම ගැටලුවක් තියෙනවද? ලියා ගන්න තියෙනවද? ගැටලුවක් නෑ අපේ හාමුදුරනේ. හරි. හැමෝටම පැහැදිලිද කියන්න පුතේ බලන්න. ඔව් අපේ හාමුදුරුවනේ. ඔව් අපේ හාමුදුරුවනේ. බොහොම හොඳයි සන්තෝෂයි ඈ. කියලා දුන්න දේ තේරෙනවා නම් ඒක තමයි අපේ එකම සතුට නේද? අපි උගන්වන දේ දැන් මේ කාලේ කැප කරලා මහන්සි වෙලා නේද මේ රාත්‍රී කාලේ නේද?
ඉතින් ඒ උගන්වන දේ ඔයාලට තේරෙනවා නම් බොහොම සතුටුයි. නොතේරෙන තැනක් තියෙනවා නම් ඔයාලා මැසේජ් එකක් හරි දාන්න. මයික් එක ඔන් කරලා කියන්න. මම නැවත හරි කියලා තියෙනවා. ඔයාලට මේක අවබෝධ කරලා දෙනවාමයි. ඈ හරි. දැන් එහෙමනම් මම මෙතනින් එහාට යන්න. කල්පනාවෙන් බෝඩ් එක දිහා බලාගෙන ඉන්න ඕනි මොකක්ද මේ කියන්නේ කියලා. දැන් ඔන්න අපේ දුවලා පුතාලා දන්නවා විභාගයට අහන ප්‍රශ්නයක් ඇත්තටම. ඉතිහාසය හැදෑරීමට උපයෝගී කරගන්නේ මොනවද කියලා ඇහුවොත් මූලාශ්‍ර. හරිද? මූලාශ්‍ර කියන්නේ මොනවද කියලා ඇහුවොත් ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති සියලු දෑ. ඒ කියන්නේ ඉතිහාසය පිළිබඳ තොරතුරු ලබා ගන්න තියෙන සියලුම දේවල් වලට අපි පොදුවේ කියනවා මූලාශ්‍ර. එතකොට ඒ තොරතුරු ලබා ගන්න තියෙන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ කොටස් දෙක තමයි අපි මේ ලියුවේ. කොටස් දෙක සාහිත්‍ය මූලාශ්‍ර, පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර කියලා දක්වන්න පුළුවන්. දැන් අපි මේක පිළිබඳව වෙන වෙනම සාකච්ඡා කරන්න තමයි යන්නේ. බලමු. හරි. අපි බලමු මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. බලන්නකෝ. සාහිත්‍ය මේක මෙහෙම ගන්නත් පුළුවන් වර්ගීකරණය කරලා දක්වන්න පුළුවන්. මෙහෙම ගමුකෝ. අපි ඉස්සෙල්ලාම පළවෙනි කාරණාව කතා කරමු. සාහිත්‍ය මූලාශ්‍ර. හරි? සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ පොත්පත්. වංශ කතා. නේද? ඊළඟට අටුවා, ටීකා මේ වගේ දේවල් වලට තමයි සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ. ඒ කියන්නේ ඉතිහාසය හැදෑරීමට තියෙන සියලුම පොත්පත් වලට නේද? පොත්පත් කියන ගණයට වංශ කතා,